අයිබෝවන් 2026 මේ 13 වෙනිදා දෛනික වෙළඳපළ විග්‍රහයට සාදරයෙන් පිළිගන්නවා. දෛනික වෙළඳ පරිමාවන් කැපී පෙනෙන විදිහට අඩු වෙද්දී විදේශීය ආයෝජකයින්ගේ හැසිරීම වල පුදුම සහගත වෙනස්කම් රසක් අද දවසේ අපිට දැක ගන්න ලැබුණා. ඉතින් අද මේ විග්‍රහයෙන් අපි ඒ ගැන සවිස්තරාත්මකව කතා කරමු. මේ හැම දත්තයක්ම සතොරතුරක්ම අපි අරගෙන තියන්නේ ෆර්ස්ට් ගාඩියන් ඉක්විටිස් ආයතනයේ නිකුත් කරපු අද දවසේ නිල විළඳපළ වාර්තාවලින්. අද අපේ සාකච්ඡාව මේ විදිහටයි ගලාගෙන යන්නේ. මුලින්ම ශ්‍රී ලංකා වෙළඳපළයේ සමස්ත තත්ත්වය බලලා ඊට පස්සේ විශේෂ අංශ සහ කොටස් විදේශීය ගනුදෙනු ප්‍රධාන ආයතනික නිවේදන සහ අවසාන වශයෙන් ගෝලීය වෙළඳපළ දත්ත ගැන අපි කතා කරනවා. පළවෙනි කොටසින් අපි ප්‍රධාන දර්ශකවල හැසිරීම කොහොමද කියලා බලමු. අද දවස අවසන් වෙද්දී සියලුම කොටස් මිල දර්ශකය, ඒ කියන්නේ ASP අගය 22920.3ක් විදියටයි සටහන් වුනේ. මේක ඒකක 95ක එමත් නැත්නම් 0.04යි එකක පොඩි පහත වැටීමක්. ඒ වගේම S&P SL 20 දර්ශකයත් හරියටම ඒ වගේම 0.04න් පල්ලෙහාට ගියා. දර්ශක දෙකම එකම විදිහට පහත වැටීමෙන් අපිට තේරෙනවා මේක සමස්ත වෙළඳපළ පුරාම දක්නට ලැබුණු පොදු තත්වයක් කියලා. හැබැයි මෙතන තියෙන විශේෂම කාරණාව මේකයි ඊයේ දවසට වඩා අද වෙළඳපළ පිරිවටුම 123කින්ම පහත වැටිලා තියෙනවා. ඒ කියන්නේ රුපියල් මිලියන 3669 ඉඳන් 2824ක් දක්වා. මේකෙන් අපිට පැහැදිලිවම පේනවා මේ වෙලාවේ ආයෝජකෙන් ලොකු අවධානමක් ගන්නෙ නැතුව වෙළඳපළ හැසිරෙන්නේ කොහොමද කියලා බලාගෙන ඉන්නේ. ඒ කියන්නේ wait and see ප්‍රවේශයක් අනුගමනය කරනවා කියලා. දෙවනි කොටස පිරිවැටුම අඩු වුණාට සක්‍රීය වෙළඳාම වැඩිපුරම තිබුණේ මොන අංශවලද කියලා අපි දැන් බලමු. අද වෙළඳාම් වලින් වැඩිම ප්‍රතිශතයක්, ඒ කියන්නේ 19%කට වඩා වැඩි ප්‍රමාණයක් තමන්ගේ පැත්තට ඇදගන්න ප්‍රාග්ධන භාණ්ඩ නැත්නම් කැපිටල් ගුඩ්ස් අංශය සමත් වෙලා තියෙනවා. ඊට පස්සේ විවිධාංගීකృత මූල්‍ය අංශය 14.4ක් සහ ආහාර පාන සහ දුම්කොළ අංශය 14.4ක් විදියට සමස්ත පිරිවැටුමට දායක වෙලා තියෙනවා. ප්‍රාග්ධන භාණ්ඩ අංශය මෙච්චර ඉස්සරහට ආවේයි. උත්තරේ තමයි ජොන් කීල්ස් හෝල්ඩින්ග්ස්. JKH සමාගම විතරක් තනිවම රුපියල් මිලියන 266ක් වඩා පිරිවැටුමක් ජනනය කරලා තියා. ඊට අමතරව LOLC එකෙන් මිලියන 193කුත්, ලංකා මිල්ක් ෆුඩ්ස් එකෙන් මිලියන 189කුත් විදිහට දැවැන්ත දායකත්වයක් ලබා දීලා තිනවා. අපි හුවමාරු වුණු කොටස් ප්‍රමාණය එහෙමත් නැත්නම් වොලියුම් එක ගැන කතා කරොත් අද දවසේ SMB ලීසින් ආධිපත්‍යය දරුවා. ඒගොල්ලන්ගේ සාමාන්‍ය කොටස් මිලියන 28කට කිට්ටු වෙන්නත් ඡන්දය ප්‍රකාශ කරන්න බැරි කොටස් මිලියන 5කට වැඩි එනුත් අද හුවමාරු වෙලා තියෙනවා. මේක භෞතික පරිමාවතින් බැලුවාම අතිශය ඉහළ ආගයක්. තුන්වෙනි කොටසින් අපි කතා කරන්නේ මේ මන්දගාමි වෙළඳපළ ඇතුලේ ආයතනික සහ විදේශීය මුදල් කොහොමද එහා මෙහා වුණේ කියන එක ගැනයි. අද දවසේ ඊටාම හොඳ ධනාත්මක ප්‍රවණතාවයක් දැක්කා. විදේශ ආයෝජන පිටට ගලා යාම අදත් සිද්ධ වුණත් ඒක ඊයේ දවසට වඩා 98.8කින්ම අඩු වෙලා තියෙනවා. ඊයේ මිලියන 361ක් වඩා එළියට ගිය සල්ලි ප්‍රමාණය අද මිලියන 29.5ක් දක්වා අඩුවීම කියන්නේ විදේශීය ආයෝජකයන්ගේ විශ්වාසය ආයෙත් හැදිගෙන යනවා කියන එකට අපිට ලැබෙන හොඳම ඉඟියක්. මෙතන ඊටාම අපූරු කම්බේ ඇදිල්ලක් අපිට දකින්න පුළුවන්. ඒක පැත්තකින් විදේශීය ආයෝජකයන් ලංකා මිල්ක් ෆුඩ්ස් කොටස් මිලියන 108.8ක ලොකු උනන්දුවකින් මිලදී ගනිද්දී අනිත් පැත්තෙන් ජොන් කීල්ස් කොටස් මිලියන 184.4කට වඩා විකුණලා දාලා තිනවා. මේකෙන් ආයෝජකයන් තමන්ගේ උපාය මාර්ග වෙනස් කරන විදිය හරිම පැහැදිලි නේද? හැබැයි කතාව එතනින් ඉවර නෑ. විදේශීය ආයෝජකයන් විවෘත වෙළඳපළයේදී JKH විකුණුවාට පෙර එකඟ වුණු ආයෝජනික ගනුදෙනු නැත්නම් ක්‍රොසින්ග්ස් හරහා JKH කොටස් මිලියන 203කට වඩා ගනුදෙනු 7කින් හුවමාරු වෙලා තියෙනවා. ඒ වගේම ලංකා මිල්ක් ෆුඩ්ස් මිලියන 57ක් සහ ඩිස්ටිලරිස් මිලියන 29.2ක් විදියලත් ලොකු ක්‍රොසින්ග්ස් සිද්ධ වෙලා තියෙනවා. හතරවෙනි කොටස. දෛනික වෙළඳාම් වලින් ඔබට ගිහින් වෙළඳපළේ ප්‍රධාන ආයතනික නිවේදන මොනවද කියලා අපි දැන් බලමු. ආයෝජකයන්ට තියෙන ලොකුම ආරංචියක් තමයි මේ ලාභාංශ. සෙලින්කෝ හෝල්ඩින්ග්ස් සමාගම එක් කොටසකට රුපියල් 91ක දැවැන්ත අවසාන ලාභාංශයක් නිවේදනය කරලා තියෙනවා. ඒ එක්කම සිලෝන් ටොබැකෝ සමාගමත් 2026 අවුරුද්දට රුපියල් 34ක පළමු ලාභාංශය ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මේවා ආයෝජකයන්ට ලැබෙන අතිශය ආකර්ශනීය ප්‍රතිලාභ. ඒ වගේම ඇම්බියන් හෝල්ඩිං සමාගම තමන්ගේ එක කොටසක් කොටස් 4කට බෙදෙන ෂෙයා සබ්ඩිවිෂන් එකක් ලබන සතියේ දන් ක්‍රියාත්මක කරනවා. ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙකුටත් දැන් මේ කොටස් ගන්න එක වඩාත් ලේසි. තව දුරටත් කියනවා නම් මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට් සමාගමත් අපිට එකක හිමිකම් නිකුතුවක් නිවේදනය කරලා තිනවා. පස්වෙනි සහ අවසාන කොටසින්
ගෝලීය ආර්ථික පරිසරය කෙබඳුද කියලා අපි දැන් අවධානය යොමු කරමු. අපේ රටින් පිටත තත්ත්වය ගත්තොත් මේක හරිම මිශ්‍ර ස්වභාවයක් ගන්නේ. ඇමරිකාවේ S&P 500 දර්ශකය 0.1 ඡයකින් විතර පොඩ්ඩක් පල්ලෙහාට ගියාට ආසියාවේ Nikkei 225 දර්ශකය 1%කට කිට්ටු වෙන්න. ඒ කියන්නේ 0.94කින් වර්ධනය වෙලා තියෙනවා. වෙළඳ භාණ්ඩ දිහා බැලුවොත් බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 111.15ක් දක්වා චුට්ටක් ඉහළ ගිහින් තේනවා. ඒත් එක්කම ලංකාවේ රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයත් 109.93කින් ශක්තිමත් වෙලා අද ආගය 325.5ක් විදිහට සටහන් වුණා. ඩොලරේ ඉහළ යනවා කියන්නේ අපේ ආනයන වියදම් වලට සහ ජීවන වියදමට ඒක කෙලින්ම බලපානවා කියන එක අපි හැමෝම මතක තියාගන්න ඕනේ. අපේ මේ විග්‍රහය අවසන් කරන්න කලින් මේ අවසාන කාරණාව ගැනත් අපි පොඩ්ඩක් හිතලා බලමු. අද වෙළඳ පරිමාව 23කින්ම පහත වැටිලා තියෙනවා. හැබැයි අනිත් පැත්තෙන් විදේශ ආයෝජන එළියට යන වේගයත් සෑහෙන්න අඩු වෙලා තියෙනවා. මේ සාධක දෙක මැද හෙට දවසේ වෙළඳපළ මොන පැත්තට ගමන් කරේද? මේ බලවේග තේරුම් ගන්න එක අපේ ඊළඟ ආයෝජන තීරණවලට ගොඩාක් වැදගත් වෙයි. එහෙනම් අදට අපි සමුගන්නවා.